විශේෂණ. හරි ඔන්න මාතෘකාව. ඔන්න මෙතන මිනිස්සෙක් කියනවා. හරි. අත්සී දේස්. අත්සී. අත්සී මෙන්න මෙයා කියනවා අත්සී. හරිනේ? රස්නේ. අනේ පුතේ කියන නම කතා නවත්තන්න පුතේ. හරි. මෙතන තියෙනවා මදෝ කියන්නේ සෝජනේලේ. ජනේලේ. හරි. අත්සී දේස්. අත්සී. හරි. දැන් මේ ජනේලේ කියන කාරණයට මට රීසන් එකක් තියෙනවා. ඇයි ඒ රීසන් එක මොකක්ද? රීල් එක මොකක්ද? රස්නේ. අපි එහෙනම් කියනවා රස්නේ ඉස්සරහ ජනේලය රස්නේ නිසා. හරි. ඊ විශේෂණය අපි රස්නේ කියලා කියන්නේ. එහෙනම් රස්නේ නිසා අපි කියනවා මෙහෙම. අත්සී කරා ජනේලය අරිමු. මදෝ අරිමු. අරිනවා. විවෘත කරනවා. අකේ මාස් අරිමු. අකේ මාෂෝ. අපි ඉකෝකේ කළාද? ඉකෝකේ වලින් කියනවා නම් මේක කියන්නේ අකේ අරිමු කියන්නේ. විවෘත කරු කියන්නේ. හරි. Okay. ඉකෝකේ වලින් කියනවා නම් ඔන්න මම මේක ලියලා පෙන්නනවා. අපේ ඉකෝකේ සිතකු පදාගත්තේ කොහොමද? මස් කපලා යෝ මේක දැම්මා. මේ ඉකෝකේ වලින් කියනවා. ඉකෝකේ සමානයි මාෂෝ අපි එකක් කියලා ගන්නනේ. අත්සී කරා මදෝ අපි මාෂෝ රස්තිසා ජනේලය අරිමු. තේරුණාද? ඊ විශේෂණක් එක්ක දානවා නම් පුතේ කෙලින්ම ඔන්න ඔය විදිහට දානවා. අත්සී කරා කරයි කරා විසෝනම මාෂෝ කරයි සරයිනේ කුරුරියෝ කරයි කරා විසෝනම විතරයි වතුර බොන්න ඕන. විසෝනම මාෂෝ වතුර බොමු. තේරුණේ කරයි කරා. දැන් යා මේ විශේෂණත් එක්ක දානවා නම් මේක කරා කියන පදේ නිසා කියන පදේ නිකම්ම අපට විශේෂණ දෙකක් දාන්න පුළුවන්. තේරුණාද? නේ? සීතල නිසා ජනේලය වහමු. සමයි කරා මදෝ වහමු. ශිමේ මාෂෝ. තේරුණාද මේ කියන්නේ? එච්චරයි. යා ඒ සිපිටුත් එක්ක දාන්න.